අයිබෝන් හැමෝටම තවත් ගානක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Suppose that you want to develop a database system for a middle scale food city in your area. අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්න තමයි what is a database management system? අපි කෙටියෙන් කියනවා DBMS කියලා. හරි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා give two examples කියලා. example දෙකකුත් අහලා තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. A database management system is a software that is used to create, image, manage, store, and retrieve data in a database efficiently and securely. හරි දැන් ඒ කියන්නේ database system එකක් කියන්නේ software එකක්. ඒ software එක අපි use කරනවා data create කරන්න, manage කරන්න, ඒ වගේම store කරන්න, ගබඩා කරන්න, ඒ වගේම අපව මේ ගබඩා කරපු දත්ත අපව කාර්යක්ෂමව සහ ආරක්ෂාකාරීව ලබා ගන්න. මේ හැමතැනදීම අපි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය තමයි බලන්නේ මේ මොකද මේ data අපි ගබඩා කරද්දිත් ඒ වගේම නැවත ගද්දිත් හරි එතකොට අපෙන් ඊගාවන් ප්‍රශ්න තමයි මේ examples දෙක. example දෙකක් විදිහට අපිට ලියන්න පුළුවන් MySQL database system එකේ ඒ වගේම Microsoft Access. හරි මේ MySQL කියන එක අපි ගොඩක් වෙලාවට website create කරද්දීම අපි use කරන database එකක්. හරි අපි යමු ඊගා ප්‍රශ්නෙට. One similarity and one difference between table and forms object in MS Access. දැන් අපි දන්නවා table සහ forms ගැන අපි දන්නවා. එතකොට අපෙන් අහනවා එක සමානකමකුත් ඒ වගේම වෙනස්කමකුත්. හරි similarity. Both table and forms objects are used to store and manage data in a database. මේ table එකයි form එකයි දෙකම අපි පාවිච්චි කරන්නේ දත්ත ගබඩා කරන්න ඒ වගේම ඒවා manage කරගන්න. Difference. A table store data in a row and columns directly. අපි එතකොට මේ table එකකදී අපි කරන්නේ data ගබඩා කරන්නේ row wise සහ column wise. ඒක අපි directly table එකට තමයි දාන්නේ. A form is used to enter, edit and view data in a user friendly format. හරි දැන් අපි table එකේදී අපි කෙලින්ම rows වලටයි columns වලටයි data දානවා. හැබැයි form එකේදී කරන්නේ මේ table එකට අපි දත්ත දාන්නේ form එක කරා. මේ form එක කරා දාද්දි මේක ගොඩක් user friendly. ඒ කියන්නේ අපි අර table එකක අපි data පුරවගෙනට වඩා මේ ගොඩක් user friendly විදිහට අපිට data ටික store කරගන්න පුළුවන් form එකට මේ table එකට මේ form එක හරහා. හරි අන්න ඒ ටික තමයි කියවෙන්න ඕනේ. දැන් අපේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහනවා use the customer table in food city database to answer questions from A to D. හරි දැන් අපි මෙන්න වගේ table එකක් අපි මුලින්ම හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ data ටික අපි fill කරගන්න ඕනේ. හරි අපි බලමු කරන විදිය කොහොමද කියලා. හරි. මම access open කරගන්නවා. ඊට පස්සේ මෙතන blank database ගිහිල්ලා මෙතනින් අපි select කරන කොහෙද save කරන්න කියලා අපි මුලින්ම මේක කරගන්න ඕනේ. හරි අපි මෙතන දාමු. හරි මම මෙතන save කරගන්නවා. save කළා මම මෙතන create කරනවා. හරි. දැන් අපි table එක හදා ගන්න ඕනේ. මම යනවා මෙතන මම අනිත් පැත්තෙන් ප්‍රශ්නත් මම පොඩ්ඩක් ඕපන් කරගන්නවා. මම මෙතන view ගිහිල්ලා design view යනවා. හරි design view යද්දී අපිට table එක rename කරන්න වෙනවා. table එක තමයි customer table. හරි customer කියලා මම මේක rename කරා. ඊට පස්සේ මම මේක okay කරනවා. හරි. දැන් ඒතර අපි මේකේ තියෙනවා customer ID කියලා. customer name, gender, date of birth, tax pay. එතකොට මුලින්ම අපි දෙන්න ඕනේ customer ID කියන එකට මම ඒක rename කරනවා cus ID. හරි. එහෙම තමයි ගන්න දීලා තියෙන්නේ. එතකොට මේ auto number කියලා මෙතන auto select වෙලා තියෙනවා. ඒක මම change කරගන්නවා. අපිට පුළුවන් මේක number එකක් විදිහට දාගන්නත් ඒ වගේම ඔව් number එකක් විදිහට දාගන්නත් පුළුවන් මෙතන මොකද අපේ අකුරු මුකුත් දාලා නැහැනේ. පින්න මම මේක number එකක් විදිහට දාගන්නවා. හරි. ඊගාවට අපි දානවා customer name.
කස්ට් නේම් කියලා දාලා තින්නේ. හරි අපි මේක අපි ඒකට ෂෝට් ටෙක්ස්ට් කියලා දාමු. මොකද ගොඩක් දිග නම් අපිට එන්නේ නැහැනේ. ඊට පස්සේ ජෙන්ඩර් එකත් අපි දාගමු ෂෝට් ටෙක්ස්ට් කියලා. අපිට තව තියෙනවා date of birth එක අපි සිලෙක්ට් කරගමු date time එකෙන්. හරි. ඊට පස්සේ අපි දාගමු tax pay. අපි ඒක දාගමු currency කියලා. හරි. දැන් අපිට කියලා තියෙනවා මේ identify the most suitable data type for cust ID, gender, date of birth and tax pay. Field in a customer table and specify the primary key for table. හරි. ඒතර මම මේ ප්‍රශ්නේ මුලින් කියුවේ නැහැ. හරි බලමු අපි ප්‍රශ්නෙත්. Use the above query design in MS Access to create the following questions. Identify the most suitable data type for customer ID, gender, date of birth and tax pay. Fill in customer table and specify the primary key for table. හරි. දැන් අපි මේ විදිහට තමයි ටේබල් එක හදාගත්තේ. හරි මම මේක සේව් කරගන්නවා control S ගහලා. ඊට මම මේක ක්ලෝස් කරනවා. ක්ලෝස් කළා මේ ටේබල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. හරි දැන් අපි ටේබල් එක මේ විදිහට හදාන් තියෙනවා. හරිනේ. එතකොට අපි ආයෙ බලමු ඩිසයින් view එකට ගිහිල්ලා. ඩිසයින් view එකේ ඔයාලට පේන ඇති මෙතන මේ යතුරක් වගේ එකක් කරලා තිනවා. අපි ඒකට තමයි කියන්නේ primary key එක. මෙතන auto select කරලා තියෙනවා primary key එක. අපි ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. හරි මම මේ ටේබල් එක ක්ලෝස් කරනවා. හරි ඒ වගේම මේ අපි මෙතන දත්ත ටික දාගන්න ඕනේ. අපි දත්ත ටිකක් දාගමු කොහොමම. පළවෙනි එක තමයි 12යි 30යි කුමාර gender එක male, date එක තමයි 14යි 11යි 2000. එතකොට currency එක 490යි. හරිනේ. ඊට පස්සේ දෙවෙනි එකට ආවම 12යි 31 ගායනි. මෙයා female. මෙයාගේ 12යි 2018. එතකොට මෙයාගේ ගාන තමයි 500. හරි. ඊපස්සේ ඊගාව එක්කෙනා 12යි 32. එයාගේ සුගත්. එයාත් පිරිමි කෙනෙක්. ඒතර එයාත් මේල් කියලා දාගමු. එයා 10යි 11යි 2020. 490යි. අන්තිම එක්කෙනා 12යි 33 ගමගේ. එයත් මේල්. එයාගේ උපන්දිනේ 12යි 9යි 2001. එයාගේ 100යි. ඔන්න ඔය විදිහට අපි data ටික table එකට add කරගත්තා. දැන් අපි මේක save කරගමු. control S ගහලා save කරගන්න පුළුවන් ආට. නැත්තම් මෙතන file ගිහිල්ලා save දෙන්න. අනිවාර්යෙන් save කරගන්න. මොකද current එක හරි power issue එකක් ගියොත් එහෙම ඔයාලා කර හිටපු ටික ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් මතක් කරලා save කරගන්න. හරි. ඊට පස්සේ අපි ඊගා ප්‍රශ්නට යමු. ප්‍රශ්නේ බලමු. හරි. ඊට පස්සේ අහනවා display all details of the female customers. female customers ලාගේ details ටික තමයි අපි ඊගාව display කරන්න ඕනේ. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. හරි දැන් අපේ මේක තමයි table එක. දැන් අපි මේක මේ අපේ ගාන කියන්නේ මේ
display all details of female customers. මෙතන ඉන්නේ එක female customer කෙනා. මෙයාගේ details ටික තමයි අපි display කරන්න ඕනේ. එතකොට අපි කොහොමද මේක කරන්නේ? අපි අපිට SQL use කරන්න පුළුවන්. අපි යනවා මෙතන තියෙන create tab එකට. create tab එකට ගිහිල්ලා මම මේක maximize කරගන්නවා. create tab එකට ගිහිල්ලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන් SQL query කියලා. අපි අන්න ඒක click කරනවා. හරි. එතකොට දැන් අපිට කරන් තියන්නේ අපි type කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි SQL commands capital වලින් type කරන්නේ. එතකොට අපි මුලින් type කරනවා select කියලා. select all. select කරන්න ඔක්කොම from මොන table එකෙන්ද අපි use කරන table එක තමයි customer. මම මෙතන simple දාලා දෙන එකේද simple letters වලින් type කරනවා customer. හරි. ඔන්න මේක select කරගන්න all ඔක්කොම from customer table. හරි. දැන් අපේ condition එක තමයි අපි where කියලා දානවා. where කොයිවද අපි type කරගන්න ඕනේ gender එක female. හරි අපි ගෑනු කට්ටියෙන් display කරන්න එකකින්ද අපි දාගන්නවා gender equal capital F. හරි මෙතන මම colon දාගන්න ඕනේ. double quotation දාගන්න ඕනේ. හරි. ඊට මේක semicolon එකක් දාලා ඉවර කරනවා. select all from customer where gender equal මෙතන අපි F දාලා හරි. එතකොට දැන් මොකද අපි කරන්න ඕනේ මේක අපේ B එක. හරි මම මේක මෙතන උඩ තියෙන මේ run කියන එක ක්ලික් කරනවා. හරි අපි run කරාම මොකද වෙන්නේ දැන් අපිට display වෙනවා මේ අපේ female customer ගේ details ටික. හරි. දැන් මොකද කරන්න ඕනේ අපි මේක දැන් close කරගන්නවා. දැන් අපේ ඒ වැඩේ හරි. ඒතකොට දැන් close කරද්දී අහනවා අපේ do you want to save changes to the design of query 1? yes. මට මේක save කරගන්න ඕනේ. ඒතකොට මම මේක අපේ ප්‍රශ්න නමින් save කරගන්නවා. B කියලා B underscore query කියලා දානවා. හරි. ඊට පස්සේ මම මේකත් close කරනවා. දැන් මම මේක බිව්වහම දැන් ඔයාලට පේනවා අපේ පළවෙනි එක display වෙනවා. right. හරි. හරි මේක තමයි අපි අර ලියපු query එක ඔයාලට අතන access එකේ ලියපු එක පැහැදිලි නැත්නම් මෙතනින් බලාගෙන type කරගන්න. හරි ඊට පස්සේ ආනවා list the customer names. customers ලගේ names ටික list කරන්න and tax pay of customers whose tax pay is less than මෙන්න මේ ගානට වඩා අඩුවෙන් tax pay කරපු customers ලයි customer name එකයි tax pay එකයි අපි display කරන්න ඕනේ. හරි අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මම ආපහු access open කරගන්නවා. මොකද මගේ table එක මට ඕනේ. හරි. ආපහු මම create ගිහිල්ලා SQL query යනවා. දැන් මම type කරනවා මෙතන select. සාමාන්‍ය SQL query අපි type කරන්නේ capitals වලින් command SQL commands type කරන capital වලින් අනික්ක අපි simple වලින් තමයි type කරන්නේ. හරි. දැන් මම දාගන්නවා මට display කරන්න ඕනේ customer name එකයි ඒ වගේම tax pay කියන details ටික මට display කරන්න. කින්න මම මේ දෙක මේ විදිහට type කරනවා. ඊට පස්සේ මොන table එකෙන්ද customer table එකෙන්. customer table එක. හරි. දැන් මම ඊගාව ලියනවා අපේ condition ටික. මේකේ කිව්වේ 200ට අඩුවෙන් නම් display කරන්න පුළුවන් අපිට details ටික. tax pay එක 200ට අඩු නම් තමයි අපි display කරන්නේ. less than 200.
හරි දැන් සෙමිකොලන් දාලා ඉවර කරනවා. දැන් මම ආවම මේක රන් කරනවා. හරි අපි පොඩ්ඩක් අපි ටේබල් එක ඕපන් කරගමු. දැන් අපේ ටේබල් එකේ අපිට ටැක්ස් පේ එක 200ට අඩු නම් ටැක්ස් පේ එක 200ට අඩු මෙතන කී දෙනෙක් ඉන්නද? එක්කෙනා ඉන්නේ. එතකොට එයාගේ ඩීටේල්ස් ටික අපි ඩිස්ප්ලේ කරගත්තා. එහෙනම් අපේ ගත්ත උත්තරේ හරි. හරි. දැන් මම මේක සේව් කරනවා. මේක ක්ලෝස් කරනවා. එතකොට yes තියලා සේව් කරගත්ත හැකි. මේක C හරි. මේ දැන් ඔයාලා පැහැදිලි 200ට අඩු එක ඒ විදිහට අපිට කරගත්තා. හරි. අපි යමු. මම මේ ටිකක් අද වේගෙන් කරනවා. මොකද වෙලාව එච්චර නැහැ. හරි මේක තමයි එකට ආන්සර් එක. ඔයාලට අතන පැහැදිලි නැත්නම් මේකම බලාගෙන යූස් කරන්න. හරි ඊගාක තමයි list only names of female customers whose tax pay is between 200 and 400. හරි. එතකොට අපි මෙන්න එක female කෙනෙක් වෙන්න ඕන මේ customer tax pay එක between $200යි 400 අතර වෙන්න ඕනේ. හරි අපි දන්නවා ටේබල් එක බැලුවොත් ඔයාලට පැහැදිලි වෙයි. මේ ටේබල් එක ඇත්තටම ඒ අගේ අතර ෆීමේල් කෙනෙක් ඉන්නවද? ඔයාලා හොඳට බැලුවොත් තේරෙයි ඉන්නවද නැද්ද කියලා. හරි. හරි අපි බලමු මේ ඩේටාබේස් එකට යන්න. ආපහුම මම create ගිහිල්ලා SQL core යනවා. ඊට පස්සේ මම type කරනවා අපි select මෙහෙමම තියමුකෝ. ආයි type කරන්න ඕනේ. select දැන් මොකද අපි display කරන්න ඕනේ customer ගේ name එක. ඒක cust name මොන table එකෙන්ද? from customer. හරි. ඊට පස්සේ අපි ලියනවා අපේ condition ටික where මෙයාගේ gender එක මොකද වෙන්න ඕනේ? female වෙන්න ඕනේ. gender equal F හරි ඒ වගේම ෆීමේල් වෙලා විතරක් බෑ එයාගේ මේ ටැක්ස් පේ එක 200යි 400 අතර තියෙන්න ඕනේ. ටැක්ස් පේ මෙතන T capital DCA RC අතර and 400. හරි මම මෙතන semicolon එක අයින් කරලා මෙතනින් දානවා. හරි. දැන් මම මේක run කරනවා. දැන් අපිට ඇත්තටම output එකක් හම්බෙන්නේ නැහැ. මොකද මේ ඔයාලට ගාන බැලුවාම තේරෙනවා මේ 200 400 අතර female ඉන්නෙත් එක්කනයි. එයාගේ අගේ 500යි. එතකොට tax pay එක 500යි. එතකොට 200යි 500 අතර 400 අතර කවුරුත් නැහැ. ඒකින්ද අපේ උත්තරයක් එන්නේ විදිහක් නැහැ. හරි. හැබැයි අපේ ප්‍රශ්නය අහලා තියෙන නිසා අපි කර එක සේව් කරන්න ඕනේ. C කියලා දාලා ඉතින් තමයි මෙන්න මේ විදිහට තමයි හරි මට එතන C නෙවෙයි අතරම දෙන්න ඕන D එකකින් දාපුව හරි මට එතන වැරදුනා C නෙවෙයි අපි දෙන්න ඕන D එතකොට අපිට මෙතන SQL core 3ක් ගත්ත හැකි ඒක පොඩ්ඩක් මතක් කරලා ඔයාලා කරන්න මේ මම ඉස්සල් එකට C දීපු හින්දා මෙතන core එක නැති උනේ හරි ඔය විදිහට තමයි ගාන හදන්නේ ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න